අපවත් වූවත් පසුව දේහයෙන් කොණ්ඩේ රැවුල හා නියපොතු තාමත් වැවෙන ශ්‍රී ලංකාවේ අප කවුරුත් හොඳින් දන්නා තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳව මෙම වීඩියෝවෙන් කතා කරනු ලබන්නේ. තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන් උපන් ලද්දේ 1408 මැයි මාස 8 වනදාය. කුඩා කල සිටම කවි ලිවීමට සහජ හැකියාවක් ඔහුට තිබුණි. දිනක් කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජතුමා යන පාරේ කුඩා දරුවෙකු සිටිනු දැක එම කුඩා දරුවාගෙන් රජතුමා ප්‍රශ්න කීපයක් අසන ලදී. එහිදී කවියෙන් පිළිතුරු දුන් මේ කුඩා දරුවාට රජතුමාගේ ප්‍රසාදය ලැබුණු අතර ඔහු රජතුමා සිය දරුකමට රැගෙනගෙන යන ලදී. මේ දරුවා තමයි තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන් නමින් පැවිදි වන ලද්දේ. ඉතින් මේ කුඩා කුමාරයා ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කරන ලද අතර ඔහු වයස අවුරුදු 15 වන විට කතරගම දෙවියන්ගේ වරම් ලබා ගන්නා ලද බව කියවේ. කාලයත් සමග මේ කුමාරයා තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලෙස පැවිදි දිවියට එළඹෙනවා. තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වන්නේ වීදාගම මෛත්‍රී හිමියන්ය. වීදාගම මෛත්‍රී හිමියන් යනු එකල බුද්ධ ධර්මයේ පිළිබඳව මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා සිංහල බෙදකමේ කෙළ පැමිණි සිටි හිමි නමකි. මෛත්‍රී හිමියන් යකුන්ගෙන් පවා වැඩ කරවාගත් හිමි නමක් ලෙස සැලකේ. ඉතින් මේ මෛත්‍රී හිමියන් යටතේ තමයි රාහුල හිමියන් ඉදිරි අධ්‍යාපන කටයුතු කරනු ලබන්නේ. මෛත්‍රී හිමියන් ධර්මදේශනා කිරීමට සාජ හැකියාවක් තිබිලා තියෙනවා. ධර්මදේශනා කරන විට කිසි දිනක වචනයක්වත් පැටලෙන්නේ නැතුව ධර්මදේශනා කිරීමට මෛත්‍රී හිමියන්ට හැකියි. මෛත්‍රී හිමියන් මෙසේ ධර්මදේශනා කිරීමේ රහස පිළිබඳව රාහුල හිමියන් දිනක් දැන ගැනීමට හැකි වුණා. එනම් මෛත්‍රී හිමියන් ධර්මදේශනා කිරීමට යෑමට පෙර කිසියම් තෙල් කුප්පියක්ගෙන ඒට අස්ව කෙන්දක් දමා 7 පාරක් ගසා ඉතිරි වන තෙල් ටික දිව ගන්න ලබනවා. මේ කීපවරක්ම රාහුල හිමියන් දක්නු ලබනවා. මෛත්‍රී හිමියන් දෙන ගාථා හා ශ්ලෝක පාඩම් කර කර ඉන්නවට වඩා ලේසියෙන්ම මේ තෙල් පානය කිරීමෙන් මතක තබාගත හැකියයි සිතූ රාහුල හිමියන් මෙම තෙල් කුප්පියම එකවර පානය කරනු ලබනවා. ඉතින් ටික වේලාවකින් රාහුල හිමියන් සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. මෛත්‍රී හිමියන් ධර්මදේශනාව අවසන් කර නැවත පන්සලට පැමිණෙන විට රාහුල හිමියන් බිම සියසුන්ව වැටී සිටින දුටු මෛත්‍රී හිමියන් හට සිදුවී ඇති දේ පිළිබඳව වටහා ගැනීමට වැඩි වේලාවක් ගතවන්නේ නැහැ. වහාම ක්‍රියාත්මක වන මෛත්‍රී හාමුදුරුවන් ගම්මුන් නමතා අහලගම් 7ේම සිටින කිරිමව්වරුන්ගෙන් මව්කිරි රැගෙන එන ලෙස ගම්මුන් හට පවසනවා. මෛත්‍රී හාමුදුරුවන්ට රාහුල හාමුදුරුවන්ට ඇති ගෞරවය නිසා ගම්මුන් ඉක්මනින්ම ක්‍රියාත්මක වී මව්කිරි රැගෙන එනවා. ඉතින් රාහුල හිමියන් බෙහෙත් තොරුවක ගිල්වා එම මව්කිරි වලින් බෙහෙත් තොරුව පුරවනු ලබනවා. ඉන්පසුව දින කිහිපයකට පසුව තමයි රාහුල හිමියන්ට සීයේනු ලබන්නේ. පසුව අප කවුරුත් දන්නා පරිවි සංදේශයේ, කිරා සංදේශයේ, සැලලීනි සංදේශයේ, කාව්‍යශේඛරය වැනි සංදේශ කාව්‍යයන් රචනා කරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට හැකි වෙනවා. ඒ වගේම මෛත්‍රී හිමියන් හා රාහුල හිමියන් පිළිබඳව නොඑක් ජනප්‍රවාද පවතිනවා. කෙසේ නමුත් රාහුල හිමියන් අපවත් වීමෙන් පසුවත් රාහුල හිමියන්ගේ දේහයෙන් කොණ්ඩේ රැවුල හා නියපොතු වැවෙන්න පටන් ගන්නවා. මෙසේ වීමට හේතු වන්නේ මෛත්‍රී හිමියන්ගේ තෙල් කුප්පිය පානය කිරීම නිසා යයි ජනප්‍රවාදයේ පවතින්නේ. පෘතුගීසින් ලංකාව යටපත් කර ගැනීමෙන් පසු රාහුල හිමියන්ගේ දේහයට මිනිසුන් වැදුම් පිදුම් කරනවා දැක පෘතුගීසීන් ජාතිකයනුත් රාහුල හිමියන්ගේ දේහය බැලීමට පැමිණ පුදුමයට පත් වෙනවා. ඔවුන් වහාම තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය රැගෙන ගෝවේ වෙත යනවා. එහිදී රාහුල හිමියන්ගේ දේහයට ශාන්ත සේවියර් පූජකයාගේ ඇඳුම් අන්දවා මෙම දේහයේ ශාන්ත සේවියර් පූජකයාගේ දේහයයි වැදුම් පිදුම් කිරීමට සලස්වනවා. තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දකුණු අතේ සතුරු බුවෙනක බා බලේ තෙව්ටත් පසුබා රුපු යුදයට නොබා මමයි පැරකුම් රජුගේ ගජබා යන කවිය කොටා ඇති බවයි පැවසෙන්නේ. මේ හේතුව නිසා මෙම දේහය ශාන්ත සේවියර් පූජකවරයාගේ දේහය නොවන බවට සාක්ෂියක්. නමුත් 1614 නොවැම්බර් මාස 3 වෙනිදා පෝල් පාප්පාංශයේ ඉල්ලීම පරිදි දකුණු අත කොටස් 3කට කපා එක් කොටසක් මැකාවෝ විදුහලටත් අනික මලක්කාවටත් ඉතිරි කොටස රෝමයටත් වැදුම් කිදුම් කිරීම සඳහා යවූ බව කියවේ. මෙම ක්‍රියාකලාපයේ තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය හඳුනා ගැනීමේ සාක්ෂි මකා දැමීමක් බව පැහැදිලි වෙනවා. කීපවරක්ම රාහුල හිමියන්ගේ දේහය නැවත ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළත් ඒ ව්‍යර්ථ වී තියෙනවා. අදටත් රාහුල හිමියන්ගේ දේහයෙන් කොණ්ඩේ රැවුල හා නියපොතු වැවෙනවා. වසර 10කට වරක් ඔවුන් රාහුල හිමියන්ගේ දේහය ශාන්ත සේවියර් පූජකවරයාගේ දේහය නමින් මිනිසුන්ට දැක බලා ගැනීමට වැදුම් පිදුම් කිරීමට සලස්වනවා. අවසන් වරට ඔවුන් දේහය පෙන්වා ඇත්තේ 2014 දී. මෙන්න මෙයයි තොටුගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳව විස්තරය. ඉතින් ඔබ තොටුගමුවේ රාහුල හිමියන් පිළිබඳව තවත් තොරතුරු දන්නේ නම් කමෙන්ට් කරන මෙන් ඔබලාගෙන් ඉල්ලා සිටිනවා.
තවත් මෙවැනි ඓතිහාසික සැඟවුණු තොරතුරු දැන ගැනීමට අප channel එක subscribe කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. මෙම වීඩියෝ නැරඹුව ඔබට ස්තුතියි.